hello, good morning. ඔන්න අද අපි කන්නේලිය වැසි වනාන්තරේ ඇවිදින්න යනවා. ඉතින් අපි දැන් කන්නේලිය වැසි වනාන්තරේ පාකින් එක ගාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතන ඉඳලා අපි මේ පැත්තට පයින් යන්න ඕනේ ගේට් එක ගාවට. අපි ඉතින් මේ පැත්තට යමු. ඉතින් අපි කන්නේලියේ ගේට් එක ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මෙතනින් පේනවා. ඉතින් මෙතනට මේ පාකින්ද චුට්ට දුරයි තියෙන්නේ. ඉතින් එන තැන මේ දෙපැත්තෙම මේ ඔයාලට නාන්නෙම හොඳ තැන් ටිකක් තියෙනවා. ඉතින් අපි කන්නේලියේ රවුම ගහලා එන ගමන් මෙතනින් නාන්න කියලා බැලුවේ. අපි යන්. අපි ටිකට් කවුන්ටර් එක ගාවට ආවා. ඉතින් මෙතන පොඩ්ඩක් තියෙනවා මේ ගණන් දාලා. මේකේ මේ ඔයාලට යන්න මේ රූට් කිහිපයක් විතර තියෙනවා. මෙතන දාලා තියෙනවා. එක එක රූට් එකක් තමයි කබ්ලේ කන්ද පැත්තට යන්න පුළුවන්. ඊට පස්සේ අනෙක් මලැල්ල, ඊට පස්සේ නාරංගස්සැල්ල වගේ රූට් කිහිපයක් තියෙනවා. අද අපේ ප්ලෑන් එක නම් තියෙන්නේ කබ්ලේ කන්දයි, ඊට පස්සේ මෙතන දියැල්ලක් තියෙනවා, අනගි මලැල්ලයි. ඒ ටික කවර් කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ රූට් එක බැලුවොත් මෙතන ගාන ගහලා තියෙනවා 2100ක් කියලා. ඉතින් ඕක තමයි අද වෙලී තත්ත්වය. ඉතින් අපි ඉස්සරහට යමු. අපි ටිකට් කවුන්ටරේ ඉඳලා ගේට් එක ගාවට ආවා. මොකද ගේට් එක ගාවින් මෙන්න මෙතනින් උඩට තමයි අපි යන පාර තියෙන්නේ. අපේ ප්ලෑන් එක තියෙන්නේ කලින් කිව්වා වගේ කබලේ කන්ද නැගලා ඊට පස්සේ අනගි මල දියැල්ල බලන්න. ඉතින් අපි යන් මේ රූට් එකේ. එතකොට අපිට ගයිඩ් කෙනෙකුත් හම්බ වෙනවා. ගයිඩ් ඉස්සරහින් ඉන්නවා. අපි ඉස්සරහට යමු. අපිට ගයිඩ් කෙනෙක් සෙට් වුණා. අනිවාර්යෙන් ගයිඩ් කෙනෙක් ගන්න ඕනේ යද්දි. අපේ ගයිඩ් ඉස්සරහින් යනවා. ඉතින් යන් ready. ටිකක් පටන් ගත්ත තැන ඉඳලම ටිකක් තියෙනවා හොඳ කන්දක් නගින්න. තාමත් නගින ගම මෙහෙම උඩට තියෙනවා පාර. සාමාන්‍ය මේක මුහුදු මට්ටමේ ඉඳලා මීටර 480ක් විතර උඩින් තමයි තියෙනවා කියන්නේ. අපිට මේ කන්දට යන වෙලේ අපිට හම්බුණා මේ ඇහැටුල්ලේ. අපේ ගයිඩ් තමයි පෙන්වන්නේ. ඉතින් අපි එහෙම ගියොත් අපිට මේවා හරියට පේන්නේ නැහැ. බලන්න මේ ලොකු ගොදුරක් අරගෙන ඉන්නවා මේ. බලන්න මේ බඩ හරිය එහෙම ලොකුවට පේනවා. පොඩි අප්කටක් අයිනෙන් ගිහිල්ලා තියෙනවා. මොකද මේකේ ස්ලෝප් එක වැඩි හින්දාද කොහෙද. අපි ටික දුරක් කන්ද නගිද්දී අපිට පොඩි දියැලක් සෙට් වුණා. ඉතින් හරිම ලස්සන පොඩි දියැලක්. ඉතින් මේ දියැලි නම් ඇත්තටම හැමදාම සක්‍රිය වෙන ඒවා නෙවෙයි පේන විදියට. අපි ඉතින් වර්ෂාව කාලේ ආවි. ඉතින් ඒ හින්දා මේ දියැල සක්‍රිය වෙලා තියෙනවා. හරිම ලස්සනයි. ලොකු ස්ලොප් එකක් තියෙන උඩ නගින්න. ඔයාලට පේනවා ඇති. පොඩි view එකක් සෙට් වුණා මේ. මේ හරියනම් කන්නේලිය රක්ෂිතේ තමයි පේන්නේ. පොඩි කඳු ටිකක් තියෙනවා. ඉතින් හරිම ලස්සන මේ view එකක් තියෙනවා මෙතනට. අපි දැන් කබ්බලේ කන්දේ ඇත්තටම අපි උඩම තැනට නෙමෙයි යන්නේ. කබ්බලේ කන්දේ කඳු දෙකක් තියෙනවා. මෙතන අපි යන්නේ ඒකේ පහළ කන්දට. උසයකට මේ දවස්වල යන්නේ නැහැ. ඉතින් අනිත් දේ තමයි ඔයාලා මෙහෙනවනම් කූඩැල් වලට ලෑස්ති වෙලා ඉන්න. මොකද හොඳටම කූඩැල්ලු පහර ටික සෙට් වුණා.
අපි ලීක් සොක්ස් දාගෙන ඇවිල්ලත් ඒත් ටිකක් සෙට් වුණා. ඉතින් අපි මේ කන්දට යන හින්දා තමයි මම හිතන්නේ ගොඩක් කන්දට යන හින්දා තමයි ගොඩක් සෙට් උනේ. නැත්තම් මෙච්චර කුඩුළු සෙට් වෙන්නේ නැහැ. මම හිතන්නේ දියැල්ල පැත්තට යනවා. ඉතින් තව ටිකක් තියෙනවා. ඉතින් අපි යන් ඉස්සරහට. ඉතින් මේ කන්නේලිය කියන එක ඉතින් අයිති වෙන්නේ දකුණු පළාතට. ඉතින් ඔයාලට එද්දිනම් මැප් එකේ කන්නේලිය ටිකට් කවුන්ටරේ හරි කන්නේලිය රේන් ෆොරස්ට් හරි සර්ච් කරලා එතනට Google map එකේ දාගෙන આવත් ඔයාලට මෙතනට එන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් අනික මං කිව්වා වගේ මේකේ රූට්ස් කීපයක් තියෙනවා. ඉතින් ඔයාලා ලේසි රූට් එකක් හොයාගන්න. ඔයාලා රිලැක්ස් එකේ ඇවිදින්න යනවා නම් මේ කබලේ කන්ද වගේ මේ වගේ අමාරු ටික මේක අමාරුයි. ඉතින් ඇත්තම කතාව ඉතින් මේ වගේ රූට් එකකින් නැතුව දියැලි ටිකක් බලලා රිලැක්ස් එකේ එන්ජොයි කරලා යන්න පුළුවන්. ඉතින් කවුරු හරි කැමති නම් හයික් වගේ එකට කැමති අයට මේ කන්ද නගින්න එන්න පුළුවන්. මේ පුංචි කබ්බලට මේ පාරේ යන්නේ. අපි දැන් යන්නේ ඇත්තටම පුංචි කබ්බලට. ඉතින් මෙතන තියෙනවා තව මේ පැත්තට පාරක්. ඒකට තමයි මහා කබ්බලට. ලොකු කබ්බලට යන්නේ කබ්බල කන්දට යන්නේ මේ පැත්තෙන්. මේ අස්සෙන් වගේ පේනවා. ඔයාලා නම් පේන්නේ නැතුව ඇති. ඉතින් අපේ ප්ලෑන් එකක් නෑ මහා කබ්බලට යන්න. අපි යන්නේ පුංචි කබ්බලට. ඉතින් අපි මේ පැත්තට යමු. ඔන්න ඉතින් අපි කබ්බලේ පොඩි කන්දට ආවා. බලන්න හරිම ලස්සන view එකක් පේනවා මෙතන. හොඳ views යනවා. පාර කූල් නේද? මෙතන එකක් හොඳයි ලොකු අවුවක් නැහැ. කන්නේලියේ රක්ෂිතය අපිට පේනවා මේ. හරිම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපි පොඩි කබල්ලාව කන්දේ එතනට පොඩ්ඩක් කළා ඉඳලා රෙස්ට් කරලා මේ තියෙන ලස්සන බැලුවා. ඉතින් ඊට පස්සේ අපි බැලුවේ දැන් ඉස්සරහට යන්න. දැන් අපේ ඊළඟ ප්ලෑන් එකේ තියෙන අපේ රූට් එකේ අනගිමල දියැල්ල බලන්න. ඉතින් ඒකට යන්න අපිට මේ කන්ද ආයේ බහින්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට යමු. ඉතින් අපි පොඩ්ඩක් අර දිය කන්ද නැගලා බැස්සා. ඉතින් ඒ බහින එක ටිකක් නැග්ගට වඩා අමාරු වුණා. මොකද මේ වැස්සත් එක්කලා පොඩ්ඩක් ලෙසන ගතියක් තිබ්බා. ඒකින්ද අපි හිමින් තමයි බැස්සේ. ඉතින් අපි මේ පැත්තෙන් තමයි බැහැලා ආවේ. පාරක් ලොකුවට පේන්නේ නැහැ.
ඉතින් අපි බහැලා ඇවිල්ලා මේ වගේ පාරකට සෙට් වුණා. මෙතන පොඩි ජංක්ෂන් එකක්. මේ ජංක්ෂන් එකෙන් මේ පැත්තට යන්න පුළුවන් අනගිමල ඇල්ලට මීටර් 300ක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට කිලෝමීටර් 2ක් ගියොත් යෝධ නවදගස හම්බ වෙනවා. ඊට අමතරව නාරංගස් ඇල්ලට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙතනට රෙස්ටිං පොයින්ට් කියලා කියනවා. ඔයාලට පේනවා පිටිපස්සේ පොඩි බිල්ඩිමක් තියෙනවා. හැබැයි ඒක දැන් අබලන් වෙලා තියෙන්නේ. රෙස් කරන් යූස් කරපුවක් වෙන්නේ නැති. අද අපේ ප්ලෑන් එකක් නැහැ. ඔය නවදගසයි නාරංගස් ඇල්ල පැත්තට යන්න. අපේ ප්ලෑන් එක තියෙන්නේ අනගිමල ඇල්ල බලන්න. ඉතින් අපි අනගිමල ඇල්ල බලන්න මේ පැත්තට යනවා. මේ අනගිමල දියැල්ල නම් තියෙන පාර හදලා තියෙන්නේ මේ ගල් එහෙම අල්ලලා. ඒකින්ද කිසි අවුලක් නැහැ. කූඩැල්ල එහෙමත් නැතුව ඇති ලොකුවට. හැබැයි අපි කන්ද නැග් එකේ නම් තනිකරම කූඩැල්ල අපිට සෙට් වුණා. ලීසොක්ස් මොනවද දාගෙන ගියත් වැඩක් නැහැ. කොහෙන් හරි කූඩැල්ල ටික දෙනෙක් එල්ලලා හිටියා. ඉතින් ඔයාලා අර මම කලින් කිව්වා වගේ ඔයාලා රෙස්ට් කරන්න නිකන් එන්ජොයි කරන්න එනවා නම් කන්ද නගින්න යන්න එපා. ඉතින් ඔයාලා මේ අනගිමල ඇල්ල ඊට පස්සේ යෝධ නවදගස ඊට පස්සේ නාරංගස් ඇල්ලත් යනවා නම් try එකක් දෙන්න. අනගිමල දියැල්ල ගාවට වගේ ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් පේනවත් ඇති සුදු පාටට අපි තව ටිකක් යන්න ඕනේ. අපි යන් දියැල්ල ගාවට. ඉතින් අපි අනගිමල දියැල්ල ගාවට ආවා. ඔයාලට පේනවා ඇති කොච්චර ලොකු දියැල්ලක්ද කියලා මේ මෙතන ඉඳලා අර උඩටම තියෙනවා. ඔයාලට පේනවා දන්න එක මේ කොටස් වශයෙන් තමයි දියැල්ල කඩාගෙන හැලෙන්නේ. ඉතින් මම ඉන්නේ හරියටම දියැල්ලේ මැද කොටසේ වගේ. ඉතින් මම මේ පැත්තට හැරුණොත් එහෙම දියැල්ලේ තව කොටසක් පහළට තියෙනවා. ඉතින් කන්නේලියන හැම එක්කෙනෙක්ම මේ දියැල්ල බලන්න යනවා. මේක තමයි කන්නේලියේ ඕනම රූට් එකකදී හම්බෙන දියැල්ල තමයි මේ අනගිමල දියැල්ල කියන්නේ. ඉතින් මේ දියැල්ල බලන්න අනිවාර්යෙන්ම එන්න. හරිම ලස්සන දියැල්ල. ඔන්න ඉතින් අපි අනගිමල දියැල්ලත් බලලා ආයේ රෙස්ටිං පොයින්ට් එකට ආවා. ඉතින් අපේ ප්ලෑන් එක විදිහට කබ්බලේ කන්දත් නැගලා ඊට පස්සේ අනගිමල දියැල්ලත් බැලුවා. ඉතින් අපිට අද සෙට් වෙච්ච ගයිඩුත් අපිට හෙල්ප් එක දුන්නා යද්දි. ඉතින් අපේ ගමන අපි මෙතනින් ඉවර කරනවා. ඉතින් කන්නේලිය කියන්නේ ඔයාලට ඕන කෙනෙක්ට එක දවසින් ඇවිල්ලා එන්ජොයි කරලා යන්න පුළුවන් තැන. ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී සෙට් වෙමු.